ආයුබෝවන් පුතේ අපි අද පටන් ගන්නව තාපය කියන කොටස. තාපය තාප භෞතිකය කියන කොටස. මම ඉතින් ඔයාලට තේරෙන්න මේ පාඩම කරගෙන යනවා. හරිද? තාප භෞතිකය කියන කොටස පොඩ්ඩක් දිග කොටසක්. තාපය කියන කොටස. ඉතින් ඒකෙන් රචනා ගානක් එනවා. සහ MCQ ප්‍රමාණයක් එනවා. ඉතින් මම තාපයේ මුලින් ඉඳලා කොටස පටන් ගන්නවා. තාපය තාපය ඔයාලා මුලින්ම දැනගන්න ඕනේ තාපය කියන්නේ මොකක්ද කියලා. තාපය කියලා කියන්නේ උෂ්ණත්වය කියලා භෞතික රාශියක් තියෙනවා. තාපය කියලා කියන්නේ ශක්තිය සංක්‍රමණය වෙන විදියක්. එතකොට ඔයාගෙන් අහුවොත් උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා. උෂ්ණත්වය කියලා කියන්නේ භෞතික රාශියක්. එතකොට තාපය කියලා කියන්නේ උෂ්ණත්වයේ වැඩි තැන ඉඳලා උෂ්ණත්වයේ අඩු තැනට තමයි තාපය ගලාගෙන යන්නේ. එතකොට මේ එක වස්තුවක් තිබුණොතින් අපි හිතමු සෙල්සියස් අංශක 12 කියලා. මේ තියෙනවා තවත් වස්තුවක්. මේක සෙල්සියස් අංශක 40ක් කියලා හිතන්න. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ වස්තු දෙකේම උෂ්ණත්වය වැඩි එක්කන සෙල්සියස් අංශක 40 එක්කන. එතකොට තාපය ගලාගෙන යන්නේ උෂ්ණත්වය වැඩි තැන ඉඳලා අඩු තැනට. එතකොට මේ පැත්තේ ඉඳලා මෙහාට තාපය සංක්‍රමණය වෙනවා. එතකොට ඔයා මේ පැත්තේ ඉඳලා මේ පැත්තට තාපය සංක්‍රමණය වෙනවා. තාපය සංක්‍රමණය වෙනවා. තාපය සංක්‍රමණය වෙයි. එතකොට ඔයා දැනගන්න ඕනේ උෂ්ණත්වය කියලා කියන්නේ මූලික භෞතික රාශියක්. මම මේ දැන් කියපු දේවල් ටිකත් එක්ක ඊට පස්සේ තාපය කියලා කියන්නේ ශක්තිය සංක්‍රමණය වෙන ආකාරයක්. මම හිතනවා තාපයේ ශක්තිය සංක්‍රමණය වෙන විදියක්. එතකොට උෂ්ණත්වයේ වැඩි තැනක ඉඳලා උෂ්ණත්වයේ අඩු තැනට තාපය සංක්‍රමණය වෙනවා. ඔන්න ඕක දැනගෙන ඉන්න ඕනේ මුලින්ම. එතකොට මාත් එක්ක ලියාගෙන යන්න පුළුවන්. මේ පළවෙනි කාරණාව තමයි ඔයා දැනගෙන ඉන්න ඕනේ. උෂ්ණත්වය යනු භෞතික රාශියකි. භෞතික රාශියකි. අර ඔයාලා දන්නව රාශියකි. ඔයාලා දන්නනේ මූලික භෞතික රාශි කියලා කියනවා ෆිසික්ස් කරන්න ආපු මුල්ම දවස්වල. ඒකත් එක්ක හරි. ඒක උෂ්ණත්වය කියන්නේ භෞතික රාශියක්. ඊට පස්සේ තාපය කියලා කියන්නේ මොකක්ද? තාපය කියලා කියන්නේ ඉතින් මම ලියනවා තාපය යනු උෂ්ණත්වය වැඩි ස්ථානයක සිට උෂ්ණත්වය වැඩි ස්ථානයක සිට අඩු ස්ථානයකට ශක්තිය සංක්‍රමණය වීමකි. එහෙනම් ඔන්න ওই කාරණා දෙක දැනගෙන ඉන්න ඕනේ පළවෙනියටම. දැන් යනවා මම මෙතනින් පස්සේ මම හිතනවා ওই concept එක තේරුණා කියලා. එතනින් පස්සේ මේ වස්තුවක අභ්‍යන්තර ශක්තියක් තියෙනවා. මේ ඕන මෙහෙක අභ්‍යන්තර ශක්තියක් ගැන කතා කරනවා. එතකොට වස්තුවක අභ්‍යන්තර ශක්තිය හැදෙන්නේ වස්තුවේ අභ්‍යන්තර චාලක ශක්තියනුයි අභ්‍යන්තර විභව ශක්තියනුයි. එතකොට වස්තුවක අභ්‍යන්තර ශක්තිය හැදෙන්නේ චාලක ශක්තිය අණු චලනය වීම නිසා ඇතිවන ශක්තියක්. අභ්‍යන්තර විභව ශක්තිය ඇති වෙනවා ඒ අණු වල තියෙන බන්ධන ශක්තිය මත. එතකොට ඔයා මෙතනින් පස්සේ ඔයා දැනගෙන ඉන්න ඕන කාරණාව තමයි අභ්‍යන්තර ශක්තිය කියන එක. එතකොට මම එන්නේ ඒ ටික මම මෙන්න මේ ටිකේ ලියනවා අභ්‍යන්තර ශක්තිය. අභ්‍යන්තර ශක්තිය. ඒක සමාන කරනවා. අපිට අභ්‍යන්තර ශක්තිය හදාගන්න පුළුවන් අභ්‍යන්තර චාලක ශක්තියනුයි අභ්‍යන්තර විභව ශක්තියනුයි. හරිද? අභ්‍යන්තර ශක්තිය මේ අභ්‍යන්තර ශක්තිය හැදෙනවා අභ්‍යන්තර චාලක ශක්තියනුයි අභ්‍යන්තර චාලක ශක්තියනුයි ධන අභ්‍යන්තර විභව ශක්තියයි. අභ්‍යන්තර විභව ශක්තිය. මෙන්න මේ කොටස් දෙක එකතුවෙන් තමයි වස්තුවක අභ්‍යන්තර ශක්තිය හැදෙන්නේ. අභ්‍යන්තර මුළු ශක්තිය. මේ අභ්‍යන්තර ශක්තිය
මේ අභ්‍යන්තර ශක්තිය හැදෙනවා අභ්‍යන්තර චාලක ශක්තියයි අභ්‍යන්තර විභව ශක්තියෙන්නේ. හරිද? දැන් මේ ටික පැහැදිලි කියලා හිතෙනවා. දැන් අභ්‍යන්තර වස්තුවක අභ්‍යන්තර ශක්තිය. අභ්‍යන්තර චාලක ශක්තිය හැදෙනවා පුතේ මේ ඕනම වස්තුවක ඇතුලේ තියෙන අණු ටික චලනය වුණාම දැන් මං තාපය දුන්නොතින් වස්තුවකට ඒ තාපය ගිහිල්ලා මෙයාලගේ චාලක ශක්තිය වැඩි කරනවා. චාලක ශක්තිය වැඩි වුණාම මේ අණු චලනය වෙන්න දඟලනවා. එතකොට මේ පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට මේ අභ්‍යන්තර විභව ශක්තිය කිව්වහම ඒක බන්ධන නිසා ඇති වෙන ශක්තියක්. ඉතින් අපි කතා කරන්නේ මෙතනින් පස්සේ තාපය සහ උෂ්ණත්වයත් එක්ක යන නිසා මං වස්තුවකට තාපය දුන්නොතින් ඒ වස්තුවේ තියෙන අණු වල චලනය වීම නිසා අභ්‍යන්තර චාලක ශක්තිය වැඩි වෙනවා. අභ්‍යන්තර චාලක ශක්තිය වැඩි වුණාම මේ අදාළ පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනවා. දැන් මං තාපය ගත්තොතින් ඒ කියන්නේ සීතල කරෝතින් මේ අණු දඟලන එක නැත්නම් චලනය වෙන හැකියාව අඩු වෙනවා. චලනය වෙන හැකියාව අඩු වුණාම මේ පද්ධතියේ උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට පද්ධතිය සීතල වෙන්න ගන්නවා උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට ඔයා ඔන්න ওই කාරණාව යටට ඉගෙන ගන්න ඕනේ. වස්තුවක අභ්‍යන්තර ශක්තිය හැදෙන අභ්‍යන්තර චාලක ශක්තියයි අභ්‍යන්තර විභව ශක්තියයි. මේක බන්ධන නිසා මේ ශක්තිය මේ අණු අතර තියෙන බන්ධන ශක්තිය නිසා ඒක ඇති වෙනවා. මේ චලනය වීම නිසා අණු චලනය වීම නිසා චාලක ශක්තිය ඇති වෙනවා. ඉතින් අභ්‍යන්තර චාලක ශක්තිය වැඩි වුණොත්, ඒ කියන්නේ මං තාපය දුන්නහම තාපය ලබා දුන්නහම අණු චලනය වෙන හැකියාව වැඩි වෙනවා. ලබා දුන් විට අණු චලනය වෙනවා. අණු චලනය වේ. එතකොට චාලක ශක්තිය වැඩි වුණාම උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට චලනය වෙනවා. එවිට පද්ධතියේ උෂ්ණත්වය වැඩි වේ. ඕකෙම ඉතින් අනිත් පැත්තක් තියෙනවා. තාපය ඉවත් කළ විට මම මේ එතන ලියනවා තාපය ඉවත් කළ විට අණු චලනය වීමේ හැකියාව අඩු වෙනවා. අණු චලනය වීමේ හැකියාව අඩු වේ. එවිට උෂ්ණත්වය මොකක් වෙනවද? උෂ්ණත්වය අඩු වෙනවා. ඔන්න ඉතින් ওই කාරණා ටික දැනගන්න ඕනේ. ඉතින් ඔන්න පළවෙනි බේසික් කාරණා ටික තමයි මේ. ඔයා දැන් මේ කාරණාත් එක්ක ලියා ගන්න ඕනේ මෙන්න මේ ටික. අස්සනෙට ලියා ගන්න පොතක. තාපය සහ උෂ්ණත්වයේ අදහස. තාපය හා උෂ්ණත්වය කියලා දාලා පල්ලෙහෙන් මෙන්න මේ කාරණා ටික ලියා ගන්න. පළවෙනි එක උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුවක් දක්වා තාපය සංක්‍රමණය වේ. උෂ්ණත්වයේ වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුවක් දක්වා තාපය සංක්‍රමණය වේ. ඊට පස්සේ ලියා ගන්න ඕනේ පද්ධතියකට තාපය සැපීමේදී එම වස්තුවේ අභ්‍යන්තර චාලක ශක්තිය වැඩිවීම නිසා අදාළ පද්ධතියේ උෂ්ණත්වය වැඩි වේ. ඊට පස්සේ ලියන්න රූලක් ඇරලා ලියන්න වස්තුවකින් තාපය ඉවත් කළ විට අදාළ පද්ධතියේ අභ්‍යන්තර චාලක ශක්තිය
අදාළ පද්ධතියේ අභ්‍යන්තර චාලක ශක්තිය අදාළ පද්ධතියේ අභ්‍යන්තර චාලක ශක්තිය අදාළ පද්ධතියේ අභ්‍යන්තර චාලක ශක්තිය අඩුවීම නිසා අදාළ පද්ධතියේ අභ්‍යන්තර චාලක ශක්තිය අඩුවීම නිසා පද්ධතියේ උෂ්ණත්වය අඩුවේ. චාලක ශක්තිය අඩුවීම නිසා පද්ධතියේ උෂ්ණත්වය අඩුවේ. එතන ඔය කාරණා ටික දැනගන්න ඕනේ. උෂ්ණත්වය අඩුවේ. හරිද? එතකොට ඔන්න ඔය කාරණා ටික ඔන්න මුලින්ම තාපය ගැන අයිඩියා එක තියෙන්න ඕනේ. ඉතින් සරලව කිව්වොත් උෂ්ණත්වය යන්නේ භෞතික රාශියක්. හරිද? උෂ්ණත්වය යනු භෞතික රාශියක්. උෂ්ණත්වය වැඩි වස්තුවක ඉඳලා උෂ්ණත්වය අඩු වස්තුවකට තමයි තාපය සංක්‍රමණය වෙන්නේ. එතකොට අභ්‍යන්තර ශක්තිය හැදිලා තියෙනවා චාලක ශක්තියයි විභව ශක්තියයි. අභ්‍යන්තර චාලක ශක්තිය වැඩි වුණාම පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනවා. අභ්‍යන්තර චාලක ශක්තිය අඩු වුණාම පද්ධතියේ උෂ්ණත්වය අඩු වෙනවා. ඔන්න ওই කාරණා ටික තියෙනවා. අපි යනවා ඊළඟ කොටසට. ඊළඟ කොටස ලියා ගන්න ඕනේ මාතෘකාව තාප සමතුලිතතාවය. තාප සමතුලිතතාවය කියලා ලියා ගන්න ඕනේ. මේ ඊළඟ කොටස තාප සමතුලිතතාවය. තාප සමතුලිතතාවය. තාප සමතුලිත බුලට් එකක් දාලා ලියා ගන්න. තාප සමතුලිතතාවය. මේ සම්පූර්ණ තාපය කියන යුනිට් එකම මම ආවරණය කරන්න හිතන් ඉන්නවා. තාපය හැම පාඩමක්ම. එතකොට තාප සමතුලිතතාවය තමයි මේ ඊළඟ කොටස. තාප සමතුලිතතාවය. එතකොට මේ ඒ ගැන තමයි මේ කතා කරන්නේ. මුළු පාඩම් සියල්ලම අංග සම්පූර්ණවම කරගෙන යනවා. මේ තාප සමතුලිතතාවය. මේ තියෙනම තාප සමතුලිතතාවය කියන්නේ මේකට. මේ A කියලා වස්තුවක් තියෙනවා. මේක A. මේක තියෙනවා T ට A කියලා උෂ්ණත්වය. මේ තියෙනවා B කියලා පද්ධතිය. මේ B කියලා උෂ්ණත්වය මේකේ T ට B. දැන් මේ දෙන්න තියෙන්නේ වෙන වෙනම උෂ්ණත්වවල. මෙයා T ට A, මෙයා T ට B. හිතන්න නිකන් සෙල්සියස් අංශක 20යි, මෙයා 40යි වගේ කියලා. වෙනස් උෂ්ණත්ව දෙකක තියෙන මේ පද්ධති දෙක. මම මේ දෙන්න එකිනෙකට සම්බන්ධ කරනවා. එකිනෙකට ටික වෙලාවක් තියන්න තියෙනවා. මෙයා A, මෙයා B. කොහොම තියබ්බහම මොකද්ද වෙන්නේ? උෂ්ණත්වයේ වැඩි වස්තුක මම මෙතන දැනට ලියන්නම් වරහන් ඇතුලේ T ට B කියන එකනා විශාලයි T ට A කියලා. එහෙම වුණාම මේ B වල ඉඳලා මෙයාගේ උෂ්ණත්වය වැඩිනේ. මෙයාගේ ඉඳලා මේ පැත්තට තාපය සංක්‍රමණය වෙනවා. මොකක් වෙනකන්ද? උෂ්ණත්ව දෙක සමාන වෙනකන්. මෙයාගේ උෂ්ණත්වයයි මෙයාගේ උෂ්ණත්වයයි සමාන වෙනකන් දැන් ඒතර T ට B වත් T ට A වත් නෙමෙයි. ඒ අතර මැද උෂ්ණත්වයකට මෙයාලපත් වෙනවා. එතන T ට සමානයි මෙතන. මේ උෂ්ණත්ව දෙකේම සමානයි. සමාන වෙනකන් තාපය සංක්‍රමණය වෙනවා. ඕනෝකට කියනවා තාප සමතුලිතතාවයකටපත් වෙනවා කියලා. ඒ කියන්නේ මෙහි ඉඳන් මෙහෙට එන තාපය ප්‍රමාණයත් මේ ඉඳලා මේ පැත්තට යන තාප ප්‍රමාණයත් සමාන වුණාම අපි කියනවා තාප සමතුලිතතාවය තියෙනවා කියලා. ඒ මොහොතේ මේ දෙන්නගේම උෂ්ණත්ව දෙක සමාන වෙනවා. ඔන්න ඕක තමයි තාප සමතුලිතතාවය කියලා කියන්නේ. දැන් පල්ලෙහෙන් ලියා ගන්න වෙනවා තාප සමතුලිතතාවයේ අර්ථ දැක්වීම. පල්ලෙහෙන් ලියා ගන්න තාප සමතුලිතතාවය. A හා B වස්තු දෙකක් 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 පිළිවෙලින් A හා B වස්තු දෙකක් පිළිවෙලින් T ට A හා T ට B T ට A හා T ට B T ට A හා T ට B උෂ්ණත්වවල පවතින්නේ යයි ගනිමු. උෂ්ණත්වවල පවතින්නේ යයි ගනිමු. ඔයාලා වරහන් ඇතුලේ දාන්න ඕනේ T ට B විශාලයි T ට A කියලා. A හා B වස්තු දෙකක් T ට A හා T ට B උෂ්ණත්වවල පවතින්නේ යයි ගනිමු. වරහන් ඇතුලේ දාන්න T ට B විශාලයි T ට A කියලා. දැන් මෙයාගේ උෂ්ණත්වය වැඩි. ඒ වාක්‍ය ලිව්වට පස්සේ පල්ලෙහෙන් ලියන්න මෙම වස්තුන් දෙක
එකිනෙකට ලංකොට මෙම වස්තුන් දෙක එකිනෙකට ලංකොට මෙම වස්තුන් දෙක එකිනෙකට ලංකොට ටික වේලාවක් තිබෙන්නට හැරිය විට ටික වේලාවක් තිබෙන්නට හැරිය විට ටික වේලාවක් තිබෙන්නට හැරිය විට පාට පෑනකින් ලියා ගන්න තීටා නියත උෂ්ණත්වයකට පත් වේ. තීටා නියත උෂ්ණත්වයකට පත් වේ. නියත උෂ්ණත්වයකට පත් වේ. ඔන්න ඕකට කියනවා අනවරත උෂ්ණත්වය කියලා. මෙතන ලියන්න අනවරත රතු පාට පෑනින්ම ලියා ගන්න අනවරත උෂ්ණත්වයකට පත් වේ. උෂ්ණත්වයකට පත් වේ. ඊට අනවරතක උෂ්ණත්වයකට පත් වේ. ඕක ලියන්න ඕන. ඒ ලිව්වට පස්සේ පල්ලෙහෙන් ලියන්න මේ. දැන් ඔයාලා මෙන්න මේ රූපය ඇඳ ගන්න ඕන උතන. ඒ ටික ලිව්වට පස්සේ මේ රූප සටහන ලස්සනට ඇඳ ගන්න උතන. හරිද? රූපේ සටහන ඇඳ ගන්න ටක් ගාලා. රූප සටහන ඇඳගෙන දැන් මම හිතන වෙලාව ඇති කියලා මෙතන පල්ලෙහෙන් දැන් ලියන්න පහලින් පොඩි විස්තරයක්. ඊට B උෂ්ණත්වය ඊට ඒට වඩා වැඩි නිසා ඊට B උෂ්ණත්වය ඒ කියන්නේ ඊට B උෂ්ණත්වය මෙයාගේ උෂ්ණත්වය ඊට B හි උෂ්ණත්වය ඊට A හි උෂ්ණත්වයට වඩා වැඩි බැවින් ඊට B හි උෂ්ණත්වය ඊට A හි උෂ්ණත්වයට වඩා වැඩි බැවින් B වස්තුවේ සිට A වස්තුව දක්වා B වස්තුවේ සිට A වස්තුව දක්වා තාපය සංක්‍රමණය වේ. B වස්තුවේ සිට A වස්තුව දක්වා තාපය සංක්‍රමණය වේ. දැන් මේකේ ඔන්න ඔය විස්තරය ටික දැනගත්තට පස්සේ A වස්තුවේ ඉඳලා B වස්තුවටත් දැන් මේකේ තාපය මෙහෙට ඇවිල්ලා සමාන වෙනවනේ. ඒ මොහොතේ පුතේ B වස්තුවේ ඉඳලා Aටත් A වස්තුවේ ඉඳලා Bටත් තාපය ගලා යන ශීඝ්‍රතා දෙක සමාන වෙනවා. හරිනේ. ඔන්න ඕක තමයි කියන්න උමනා වෙලා තින්නේ. ඔන්න ඔය ටික හරි. යනවා අපි ඊළඟ කොටසට. තාපය ගලා යන මේ ශීඝ්‍රතා දෙක අර අනවරත උෂ්ණත්වයට පත් වුණාට පස්සේ සමාන වෙනවා. ඊළඟ මාතෘකාව ඔයා ලියා ගන්න ඕනේ. තාප ගති විද්‍යාවේ ශූන්‍ය නියමය. කියන එක. මම මේක තමයි මෙතනින් පස්සේ කරාගෙන යන්නේ තාප ගති විද්‍යාවේ ශූන්‍ය නියමය. 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 මෙහෙම. හරිද? අර මේ සරලවම කිව්වොතින් A සමානයි B සමානයි C නම් A සමානයි B සමානයි C නම් A සමාන වෙනවා C ට. අන්න ඒ කියන කාරණාව තමයි ගන්න. මේ වෙන පද්ධතියක් තියෙනවා. මේ එක පද්ධතියක්. මේකේ A හා B කියලා වස්තු දෙකක් තියෙනවා. මෙයා A මෙයා B. මෙයාගේ උෂ්ණත්වයේ මෙතන සමාන වෙනවා. T ට A සමානයි T ට B. මේ එක පද්ධතියක්. ඒකේ මේ උෂ්ණත්ව දෙක සමාන වෙලා තියෙනවා. තාපගතික සමතුලිතතාවයට අවිල්ල තියෙනවා. හරිද? දැන් මේ තව පද්ධතියක් තියෙනවා. ඒකේ සමාන වෙලා තියෙනවා මේ අනෙක් වස්තු දෙක. B කියන එක්කෙනයි C කියන එක්කෙනයි තාප සමතුලිතතාවයේ තියෙනවා. එතකොට T ට B සමාන වෙනවා T ට C ට. දැන් ඔයාලට මොකද්ද මේකෙන් හිතෙන්නේ?
ඔයාලට හිතෙන්න ඕනේ දැන් A B ත් එක්ක සමානයි B C ත් එක්ක සමානයි නම් හරිද? සමානයි නම් A C ත් එක්කත් සමාන වෙන්න ඕනේ. මෙන්න මේ ඒ කාරණාව. දැන් එතකොට මෙතන තියෙන එකනා A මෙයා C මේක A මෙයා C. මේ දෙන්නත් මොකක් වෙන්න ඕනද? තාප සමතුලිතතාවයේ තියෙන්න ඕනේ. එතකොට T ට A සමාන වෙනවා T ට C ට. A සමානයි T ට C ට. ඔන්න ඔය විස්තරය තමයි කියන්න තියෙන්නේ. මෙන්න මේහෙම ලියා ගන්න ඕනේ පල්ලෙහැන්. මේ රූප සටහන ඇඳ ගන්න මුලින්. රූප සටහන ලස්සනට ඇඳ ගන්න. ඇඳගෙන පල්ලෙහැන් මෙන්න මේ විස්තරය ලියා ගන්න ඕනේ. හරිද? පහලින් ලියා ගන්න. රූප සටහන ඇඳ ගන්න ටක් ගාලා. රූප සටහන ඇඳගත්තට පස්සේ මෙන්න මේ විස්තරය ලියා ගන්න. A හා B නෑ A හා C කියලා දාන්න. A හා C B නැමැති තවත් වස්තුවක් සමග A හා C B නැමැති තවත් වස්තුවක් සමග වෙන වෙනම තාප සමතුලිතතාවයේ පවතින විට A හා C B නැමැති තවත් වස්තුවක් සමග වෙන වෙනම තාප සමතුලිතතාවයේ පවතින විට A හා C B නැමැති තවත් වස්තුවක් සමග වෙන වෙනම තාප සමතුලිතතාවයේ පවතින විට තාප සමතුලිතතාවයේ පවතින විට A හා C ද A හා C ද A හා C ද වෙන වෙනම A හා C ද තාප සමතුලිතතාවයේ පවතී. A හා C ද තාප සමතුලිතතාවයේ පවතී. A හා C ද තාප සමතුලිතතාවයේ පවතී. හරිනේ. ඔන්න ওই කාරණාව දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඔන්න A හා C ද තාප සමතුලිතතාවයේ පවතිනවා. යනවා ඊළඟ කොටසට උෂ්ණත්ව මිතිය. උෂ්ණත්ව මිතිය ඊළඟ කොටස අපි යනවා උෂ්ණත්ව මිතිය කියන කොටස හදාරන්න. මම මෙන්න මෙතන ලියනවා උෂ්ණත්ව මිතිය. ලස්සනට බුලට් එකක් දාලා ලියන්න. උෂ්ණත්ව මිතිය. උෂ්ණත්ව මිතිය. හරිද? උෂ්ණත්ව මිතිය. උෂ්ණත්ව මිතිය කියලා කියන්නේ මේකට දැන් මෙතනම වචනේ තියෙනවා තේරුම. මෙතනම වචනේ තේරුම තියෙනවා මොකද්ද? උෂ්ණත්වය ධන මිතියනේ. උෂ්ණත්වය ධන මිතිය. ඒ කියන්නේ මේ තියෙන්නේ උෂ්ණත්වය මිතිය කියන කොටස. උෂ්ණත්වය මිතිය කියලා කියන්නේ උෂ්ණත්වය මැනීම. උෂ්ණත්වය මැනීම තමයි උෂ්ණත්ව මිතියෙන් කරන්නේ. එතකොට විශ්වයේ විවිධ උෂ්ණත්වයන් තියෙනවා. විවිධ උෂ්ණත්වයන් තියෙනවා. එතකොට ඉහළ උෂ්ණත්වය විශ්වයේ තියෙන උපරිම උෂ්ණත්වය කොච්චරද ඇහුවොතින් තාම එච්චර අපිට කියන්න පුළුවන් ඉරේ උෂ්ණත්වය. අපිට කියන්න පුළුවන් තව තරුවල උෂ්ණත්වය. එහෙම කියන් ගියොතින් හරියටම අපිට නිශ්චිතවම කියන්න බෑ. ඒකින්ද අපිට උපරිම උෂ්ණත්වය පිළිබඳ අයිඩියා එකක් නැහැ. ඉහළම උෂ්ණත්වය පිළිබඳ අදහසක් නැහැ. නමුත් අපි දැනට මැනගෙන තියෙන විදියට පහළම තියෙන උෂ්ණත්වය කෙල්වින් නිරපේක්ෂ 0යි කියලා ගන්න. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන ලියා ගන්න විශ්වයේ ඇති විවිධ උෂ්ණත්වයන් මැනීම විශ්වයේ පවතින විවිධ උෂ්ණත්වයන් මැනීම උෂ්ණත්ව මිතිය යටතේ සලකනු ලැබේ. විශ්වයේ පවතින විවිධ උෂ්ණත්වයන් මැනීම උෂ්ණත්ව මිතිය යටතේ සලකනු ලැබේ. ඊට පස්සේ ලියන්න ඕනේ විශ්වයේ ඇති ඉහළම අගය පිළිබඳව. ඉහළම අගය උපරිම උෂ්ණත්වය පිළිබඳ ඉහළම අගය පිළිබඳ අදහසක් නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි නමුත් නිශ්චිතවම ප්‍රකාශයක් විශ්වයේ ඉහළම අගය පිළිබඳ නිශ්චිතවම අගයක් ප්‍රකාශ කළ නොහැකි අතර අවම උෂ්ණත්වය කෙල්වින් 0ක් වේ. නැත්නම් නිරපේක්ෂ ශූන්‍ය වේ. නිරපේක්ෂ ශූන්‍ය වේ. ඔන්න ඕක ලිව්වට පස්සේ ලියාගන්න ඊළඟ මාතෘකාව උෂ්ණත්ව මිතික ගුණ. උෂ්ණත්ව මිතික ගුණ. මම මෙන්න මේ කොටස මහනවා උෂ්ණත්ව මිතික ගුණ.
උෂ්ණත්ව මිතික ගුණ. උෂ්ණත්ව මිතික ගුණ. මේ උෂ්ණත්ව මිතික ගුණ කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්ව මිතික ගුණ ටික එතකොට මේ උෂ්ණත්ව මිතික ගුණ කියලා කියන්නේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන භෞතික රාශියක තියෙන උණු ගුණ ටිකට කියනවා අපි උෂ්ණත්ව මිතික ගුණ. ඒ කියන්නේ ආහිතන අපි උෂ්ණත් තාපයේ දිනව කියලා යම් පද්ධතියකට ඔන්න මම තාපයේ දුන්නාම ඒ පද්ධතියේ මොකක් හරි දෙයක් වෙනස් වෙනවා. උෂ්ණත් තාපයේ දුන්නාම මේ පද්ධතියේ දෙයක් වෙනස් වෙනවා. උදාහරණයක් අපි රසදිය උෂ්ණත්මාන ගමු ඔයාලා දන්න නිසා ඒක තමයි තාපයේ දුන්නාම ඒකේ රසදිය ප්‍රමාණය අර තේශික නළයේදී ඉහළ යනවා. එතකොට ප්‍රසාරණයක් වෙන්නේ රසදිය වල ප්‍රසාරණයක්. එතකොට උෂ්ණත්වයත් එක්ක ඒ කියන්නේ පරිමාව වෙනස් වෙනවා. එතකොට උෂ්ණත් තාපය මන් දුන්නාම උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්න ඕනේ භෞතික රාශියක මොනවා හරි දෙයක් වෙනස් වෙනවා. මන් තාපය දුන්නාම රස්නය දුන්නාම මොනවා හරි දෙයක් වෙනස් වෙන ගුණයක් වෙන්නේ. මොකක් හරි වෙනස් වෙනවා භෞතික රාශියක්. ඒක දිග එක්කෝ අපි කියන්න පුළුවන් විද්‍යුත්ගාමක බලය. නැත්නම් ප්‍රතිරෝධය. මොකක් හරි දෙයක් වෙනස් වෙනවා. ඉතින් අපි කියනවා උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන භෞතික රාශියක ගුණ. ඒකෙත් වෙනස් වෙද්දි අපි නිකන් වෙනස් වෙන පමණින් මේක ගන්නෙ නෑ. වෙනස් වෙන්න ඕන ගුණ ටිකක් තියෙනවා. අන්න ඒ ගුණ ටිකට තමයි අපි කියන්නේ උෂ්ණත්ව මිතික ගුණ කියලා. ඒකට ඔයා ලියා ගන්න ඕනේ මෙන්න මෙහෙම. උෂ්ණත්වයත් එක්ක නැත්නම් උෂ්ණත්වය සමග වෙනස් වෙන භෞතික රාශියක එක්කෝ දිග එක්කෝ පරිමාව එක්කෝ විද්‍යුත්ගාමක බලය. ඒ මොනවා හරි භෞතික රාශියක තියෙන ඕනේ ගුණ ටිකට කියනවා අපි උෂ්ණත්ව මිතික ගුණ කියලා. ලියා ගන්න ඕනේ උෂ්ණත්වය සමග වෙනස් වෙන භෞතික රාශියක උෂ්ණත්වය සමග වෙනස් වෙන භෞතික රාශියක ගුණ උෂ්ණත්ව මිතික ගුණ ලෙස හඳුන්වනවා. දැන් ඒකට උෂ්ණත්ව මිතික ගුණ කියලා කියන්නේ මොකද ඒක දන්නවා. උෂ්ණත්වයත් සමග වෙනස් වෙන භෞතික රාශියක ගුණ අපි කියනවා උෂ්ණත්ව මිතික ගුණ කියලා. උෂ්ණත්ව මිතික ගුණ ටික වඩා හොඳ උෂ්ණත්ව මිතික ගුණ ටික මම පළවෙනියෙන් දැන් කරනවා. එතකොට අපිට ගන්න පුළුවන් මේකට උෂ්ණත්ව මිතික ගුණ ටික අදාළ භෞතික රාශියක තියෙන ඕන ගුණ ටික. ඊට පස්සේ භෞතික රාශියක් සතු ද්‍රව්‍ය වලට කියන අදාළ උෂ්ණත්වය සමග වෙනස් වෙන භෞතික රාශියත් එක්ක වෙන සතු ද්‍රව්‍ය වලට කියන උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය කියලා. උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය. දැන් නිකන් උදාහරණයක් මම කිව්වොත් රසදිය උෂ්ණත්වමානය. රසදිය උෂ්ණත්වමානය. උෂ්ණත්වමානය. ඒකේ වෙනස් වෙන ගුණය ඇහුවොත් පරිමාව තමයි වෙනස් වෙන්නේ. භෞතික රාශිය ඇහුවොත් භෞතික රාශිය. ඒකේ වෙනස් වෙන භෞතික රාශිය වෙන්නේ පරිමාව. පරිමාව වෙනස් වෙනවා. දැන් හරස් කඩ ඒකාකාරයි කියලා කිව්වොත් කවුරු හරි දිග කියලා කියන්න බලන්න හරි පරිමාව. ඊට පස්සේ උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය වෙන්නේ. උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය. ද්‍රව්‍ය වෙන්නේ රසදිය. අට උෂ්ණත්වමාන භෞතික රාශිය හමුදී පරිමාව වෙනස් වෙන භෞතික රාශිය පරිමාව උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය හොත් රසදිය. ඉතින් තව උදාහරණයක් තුන් මධ්‍යසාර උෂ්ණත්වමාන ගත්තොත් උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය වෙන්නේ මධ්‍යසාර. ඉතින් මම හිතනවා දෙන්නා කියලා යනවා මේ ඊළඟ අදියට ඉතින් ඔය ටික ලියාගන්න. ඊළඟ ලියාගන්න මාතෘකාව හොඳ උෂ්ණත්ව මිතික ගුණ. හොඳ උෂ්ණත්ව මිතික ගුණ ටික ලියාගන්න ඕන. මේ ටික හොඳ උෂ්ණත්ව මිතික ගුණ. උෂ්ණත්ව මිතික ගුණ. උෂ්ණත්ව මිතික ගුණ. හරියටම හොඳ උෂ්ණත්ව මිතික ගුණ ටික තමයි අපි කරේ. කලින් කොටසේ කරේ හොඳ උෂ්ණත්ව මිතික ගුණ ටික. අපි මේ හොඳ උෂ්ණත්ව මිතික ගුණ ටික දැන් කරනවා. හොඳ උෂ්ණත්ව මිතික ගුණ තුනක් තියෙනවා.
අපි කතා කරන ප්‍රධාන වශයෙන් හොඳ උෂ්ණත්ව මිතික ගුණ තුනක්. හරිද? හොඳ උෂ්ණත්ව මිතික ගුණ. උෂ්ණත්ව මිතික ගුණ. හරිද? මේ වෙදි දන්නවා උෂ්ණත්ව මාන උෂ්ණත්ව මිතික ගුණ උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය ඔය ටික කරා අපි හොඳ උෂ්ණත්ව මිතික ගුණ තුනක් තියෙනවා. ප්‍රධානම මේ පළවෙනි එක තියෙන්න ඕන ඒක රේඛීය වෙන්න ඕන. රේඛීයව විචලනීය විය යුතුය. රේඛීයව විචලනීය විය යුතුය. දෙවෙනි එක සාන්තතික විය යුතුය. සාන්තතික විය යුතුය. ඊළඟට උෂ්ණත්වයේ ඒකඵල ශ්‍රිතයක් වෙන්න ඕන. ඒකඵල ශ්‍රිතයක් විය යුතුය. ඒකඵල ශ්‍රිතයක් විය යුතුය. ඔන්න ඔය ටික තියෙන්න ඕන. ඉතින් අපි ඔන්න ඔය ටික දැන් තමයි කතා කරගෙන යන්නේ. සාන්තතික විය යුතුයි, ඒක රේඛීය විය යුතුයි, උෂ්ණත්වයේ ඒකඵල ශ්‍රිතයක් වෙන්න ඕනේ. හරිනේ? දැන් මම එක කියාගෙන යනවා. මේකේ තියෙන්න ඕනේ දෙයි. දැන් හොඳ උෂ්ණත්ව මිතික ගුණයකට මේ තුන තියෙන්න ඕනේ. පළවෙනි එක රේඛීයව විචලනය වෙන්න ඕනේ. එක රේඛීයව විචලනය විය යුතුයි. එහෙනම් මොකද්ද මේකේ වෙන්න ඕනේ මෙහෙම. මේ ප්‍රස්ථාර වලින් යන්නේ ඔයාලා මේකේ මෙතන උෂ්ණත්වය මෙතන භෞතික රාශිය. ඒ කියන්නේ මෙතන පරිමාව වෙන්න පුළුවන්, දිග වෙන්න පුළුවන්, ප්‍රතිරෝධ වෙන්න පුළුවන්, විද්‍යුත්ගාමක බලයක් වෙන්න පුළුවන් භෞතික රාශිය. මේක රේඛීයව විචලනය වෙන්නේ. රේඛීයව විචලනය වෙනවා. ඒතකොට මෙහෙම ලැබෙන්න ඕනේ වක්‍රය. මේ රේඛීය නොවන වක්‍රය. අනිත් දේවල් දන්නව දැන් රේඛීයව විචලනය වෙන්න ඕන. ඒක රේඛීය විචලනය වෙන්න ඕනේ. එහෙනම් ප්‍රස්ථාර ලැබෙන්න ඕනේ මේ විදියට. මේ තියෙන රේඛීය නොවන විචලනයක්. එහෙම දුන්නොත් මේක හොඳ උෂ්ණත්ව මිතික ගුණයක් නෙමෙයි. දැන් සාන්තතික විය යුතුයි කියන එක. මම හිතනවා තේරුණාද? සාන්තතික විය යුතුයි කියන්නේ මේ අර කඩ යන්න බෑ. කැඩි යන්නේ නැහැ. මේ අංක දෙක සාන්තතික විය යුතුයි. සාන්තතික විය යුතුයි. ඒකට සාන්තතික වෙනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට. මෙතන උෂ්ණත්වය, මෙතන භෞතික රාශිය. දැන් මෙන්න මේ විදිහේ විචලනයක් මේක සාන්තතිකයි. හරිද? සාන්තතික නොවන එකක් මම කියන්නේ ඉතින් මේ උෂ්ණත්වය, මේ භෞතික රාශිය සාන්තතික නොවනවා කියලා කියන නෝම කැඩි යනවනම් ඒ විදිහට කැඩි යනවනම් අපි ඒක සාන්තතික නැහැ. ඒකට මේකේ නිවැරදි වක්‍රය වෙන්න ඕනේ පළවෙනි එක. ඒක සාන්තතිකයි. ඒකට තේරුම් ගන්න ඕනේ තමයි පළවෙනි වක්‍රය තමයි නිවැරදි වක්‍රය විදිහට එන්නේ. එතකොට සාන්තතික වෙනවා කියලා කියන්නේ මෙන්න මේ මුලින්ම තියෙන වක්‍රය. මේ මුලින්ම තියෙන වක්‍රය තමයි අපි ගන්න. එතකොට මේකේ මේ නිවැරදි ප්‍රස්ථාර වෙන්නේ මේ ඉස්සරහ තියෙන ප්‍රස්ථාර. මේක වැරදි. මේ කියන්නේ දැන් ඔයාලා හිතන්න රසදී උෂ්ණත්ව මානයක උනත් මේ එක දිගට තාපය දුන්නාම රසදීයකින්ද ඒකාකාරව ඉහළට යන්න ඕනේ. අතර මඟ නතර වෙවි එහෙම යනවා නම් ඒක හොඳ උෂ්ණත්ව මිතික ගුණයක් නෙමෙයි. ඊළඟ එක තුන්වෙනි එක ඒකඵල ශ්‍රිතයක් විය යුතුයි. ඒකඵල ශ්‍රිතයක් වෙන්න ඕනේ. විය යුතුයි. ඒ කියන්නේ උෂ්ණත්වයත් එක්ක මේ උෂ්ණත්වය මේ තියෙන භෞතික රාශිය ඒ කියන්නේ එක උෂ්ණත්වයකට දෙන්න ඕනේ එක රීඩින් එකයි. අපි හිතමු දිග හරි පරිමාව හරි කියලා. ඒකේ එක උෂ්ණ සෙල්සියස් අංශක 10 දී දිගේනවා නම් සෙන්ටිමීටර් 40ක් ආයේ 40 එන්න බෑ තවත් උෂ්ණත්වයකදී.
එක උෂ්ණත්වයකදී එක පාට අංකයයි එන්න ඕනේ. එතකොට මේ එක භෞතික රාශියක් ගත්තොත් ඒක දෙන්න ඕනේ එක උෂ්ණත්වයක්. මේ ඒකඵල සිතයක්. මේ ඒකඵල නොවන සිතයක්. මේ ඒකඵල නොවන සිතයක්. ඒකඵල නොවන නෙමෙයි. මොනවද? එතෙන් දාන්න උෂ්ණත්වය. එතෙන් දාන්න උෂ්ණත්වය. එතන දාන්න භෞතික රාශිය. ඒකඵල නොවන සිතයක් වුණොත් ඔහොම මේ එකම භෞතික රාශියට උෂ්ණත්ව දෙකක් ඇතිවෙනවා. T1 කියලායි T2 2 කියලායි. එතකොට මේක ඒකඵල නොවන සිතයක්. මේක ඒකඵල සිතයක්. ඉතින් ඔයා හොඳ උෂ්ණත්ව පිටික ගුණයකට ගන්න ඕනේ මේක. උෂ්ණත්වයේ ඒකඵල සිතයක් වෙන්න ඕනේ. මේක වැරදි. මේක ගන්න බෑ. ඉතින් ওই කාරණා එක්ක හොඳ උෂ්ණත්වමානයක් ගනිද්දී හොඳ උෂ්ණත්වමානයක් හරි ගස්සන්න. ඔයා මෙන්න මේ භෞතික රාශිය හොඳ උෂ්ණත්ව පිටික ගුණ තුන තියෙන්න ඕනේ. තව උෂ්ණත්ව පිටික ද්‍රව්‍යයේ ගුණ තියෙන්න ඕනේ. මම ඒක ඊළඟ කාරණාවෙ උගන්වනවා. එතන මේ තාපය කියන මුළු පාඩම අපි අංග සම්පූර්ණව කරගෙන යනවා. එතකොට මේකේ ඔන්න මේ කොටසේ දැන් ඊළඟට කතා කරන්න තියෙන හොඳ උෂ්ණත්ව පිටික ද්‍රව්‍යයක ගුණ. උෂ්ණත්ව පිටික ද්‍රව්‍යයක හොඳ ගුණ කාරණා ටික තමයි කතා කරන්නේ. ඉතින් දැන් සරලව කතා කරොත් මේක මේ තුන් දෙනාගෙන හොඳ උෂ්ණත්වයක පිටික ගුණ යටතේ මේ තුන තියෙන්න ඕනේ. ඉතින් අන්තිමේදී හොඳම ප්‍රස්ථාර වෙන්නේ එහෙනම් මේ හැම එකම මුල් ප්‍රස්ථාරය. ඒක තමයි හොඳම උෂ්ණත්ව මිතික ගුණය යටතේ තෝරගන්න වෙන්නේ. එහෙනම් ඒක රේඛීය විචලනය වෙන්න ඕනේ උෂ්ණත්වයත් එක්ක භෞතික රාශිය. ඒක රේඛීය විචලනය වෙන්න ඕනේ. උෂ්ණත්වයත් එක්ක භෞතික රාශිය සම්තතිකව විචලනය වෙන්න ඕනේ. අරක උෂ්ණත්වයත් එක්ක ඒකඵල සිතයක් වෙන්න ඕනේ. උෂ්ණත්වයකට එක රීඩින් එකයි දෙන්න ඕනේ. හරිද? මේ මම හිතන ওই කාරණා ටික තේරිලා අපි දැන් කතා කරනවා මේ හොඳ උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයේ ගුණ ටික. හොඳ උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයේ ගුණ ටික මෙන්න මේ ගුණ ටික තියෙනවා. හරිද? පළවෙනි එක මේ ද්‍රව්‍යය අපි හිතමු උදාහරණයක් විදිහට රසදී උෂ්ණත්වමානය කියලා. ඒකේ රසදිය ගැන තමයි මේ කතා කරන්නේ. මන්දසාර උෂ්ණත්වමානය ගැන මධ්‍යසාර ගැන. ඒ අදාළ ගන්න ද්‍රව්‍යය ගැන. හොඳ උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයේ ගුණ. උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයේ ගුණ. ද්‍රව්‍යයේ ගුණ. මේ ගුණ ගැන ටික තමයි දැන් මම කතා කරන්නේ. හරි. මෙන්න මෙහෙම බලන්න. පළවෙනි එක. උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයක් තියෙනවා. ද්‍රව්‍යයේ ගුණ. ද්‍රව්‍යයේ ගුණ. පළවෙනි එක. උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයක් තියෙනවා. පළවෙනි එක උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයක් තියෙනවා. ගුණයක් පළවෙනි උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්න ඕනේ. එහෙම වෙනස් නොවි තියෙන්න බෑ. එක්ක පරිමාව, එක්ක දිග, විද්‍යුත්ගාමක බලයක් හරි, පරිමාව හරි ඔන්න ඔය කාරණාව වෙනස් වෙන්න ඕනේ. උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්න. වෙනස් නොවි තියෙන්න බෑ. ඒ පළවෙනි එක. මේ දෙවෙනි කාරණාව. දැන් ඔයා හිතන්න අපි රසදිය ගත්ත කියලා උෂ්ණත්වමානය මම මේ හැම වෙලාවෙම රසදිය ගන්න ඔයාලා රසදිය උෂ්ණත්වමානය වැඩිපුර දන්න නිසා දැන් රසදිය වල අවස්ථාව පරයාසයක් වෙන්න බෑනේ. ඒකේ ඝන ද්‍රව තිබිලා ඒක මිදෙන්නේවත් නැත්නම් ද්‍රව වාෂ්ප වෙන්නේවත් නැහැ. ඒකට ඊළඟ කාරණාව තමයි අවස්ථා විපර්යාසයක් නොවී තියෙන්න ඕනේ. අවස්ථා විපර්යාසයක් සිදු නොවෙන්න ඕනේ. අවස්ථා විපර්යාසයක් සිදු නොවී තිබිය යුතුය. අන්න ඒ කාරණාව කියද්දී ඔයා දැනගන්න ඕනේ ද්‍රව වලට. එතකොට ද්‍රව වාෂ්ප වෙන්නේ තාපාංකයේ දිනෙනකොට ද්‍රවයක් ගන්නවා නම් උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයක් විදියට තාපාංකය වැඩි වෙන්න ඕනේ. ද්‍රවාංකය අඩු වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ගන්න පුළුවන් වෙන පරාසය වැඩි වෙන්නේ. ඒක දැන් ඔයා හිතන්න වතුර ගත්තේ කියලා වතුර ගත්තා නම් ඔයාට මනින්න වෙන්නේ අයිස් දියවන උෂ්ණත්වයේ බිඳුවේ ඉඳලා ජලයේ නටන උෂ්ණත්වය 100. ඒ උෂ්ණත්වයේ අතර අන්තරය අරගෙන තමයි ඔයාට ඒ අතර පරාසයක් විතර ඔයාලට උෂ්ණත්වමානෙ මනින්න පුළුවන් වෙන්නේ.
නමුත් දැන් රසදිය ගත්තකින් මේ පරාසය වැඩි. ඒකින්ද ඔයාලට උෂ්ණත්වය ගොඩක් පරාසයක මනින්න පුළුවන්. එතකොට අන්න ඒකත් මතක තියාගන්න වෙනවා. යනවා තුන්වෙනි කාරණාව. අංග 3. තාප සන්නායකතාවය ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. මම තියපු සැනින් තාප සන්නායකතාවය වැඩි වෙන්න ඕනේ. එතකොට මෙතන තුන්වෙනි කාරණාව තාප සන්නායකතාවය. තාප සන්නායකතාවය. තාවය ඉහළ අගයක තියෙන්න ඕනේ. ඉහළ අගයක් විය යුතුයි. තාප සන්නායකතාවය ඉහළ අගයක් තියෙන්න ඕනේ. හරිද? තාප සන්නායකතාවය ඉහළ අගයක තියෙන්න ඕනේ. ඊළඟ කාරණාව අපි හිතමු පොඩි ඊළඟ කාරණාව අපි ඊළඟ එක පොඩි උෂ්ණත්වයක් තියෙන තැනක මනින්න ගියා කියමු. එතකොට එතනින් උෂ්ණත්වමානි ගන්න ඕන තාප ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. එතනින් තාපය විශාල වශයෙන් ඇදලා ගත්තොත් අපි අන්තිමට මැනලි වුණාම තියෙන උෂ්ණත්වයයි මැනපු උෂ්ණත්වයයි දෙකක්. ඒකින් තාප ධාරිතාවය අඩු වෙන්න ඕනේ. ඉතින් අපි ඕක විශිෂ්ට තාප ධාරිතාවය අඩු වෙන්න ඕනේ. මේ හතරවෙනි කාරණාව විශිෂ්ට තාප ධාරිතාවය. ධාරිතාවය අඩු විය යුතුය. විශිෂ්ට තාප ධාරිතාවය අඩු විය යුතුය. විශිෂ්ට තාප ධාරිතාවය අඩු වෙන්න ඕනේ. නැත්නම් අඩු තාප ධාරිතාවයක් තියෙනවා. මේකෙදී අඩු තාප ධාරිතාවයක් කියලා කියනවා නම් තව ලස්සනයි. 4 අඩු තාප ධාරිතාවයක්. අඩු තාප ධාරිතාවයක් තිබිය යුතුයි. ඒ කියන්නේ තාපය ගන්න අර්ථේ අඩු තාප ධාරිතාවයක් තියෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි දැන් අපි ඊටාම කුඩා උෂ්ණත්වයක්ම යනවා කියමු. කුඩා උෂ්ණත්වයකට අනුරූප උෂ්ණත්ව මානීය විචලනය වැඩි පරාසයක තියෙන්න ඕනේ. කුඩා උෂ්ණත්ව වෙනසකට අනුරූපව පාඨාංකයේ විශාල පරාසයක ගිහින් තියෙනවනේ අපි ඒකට කියනවා සංවේදීතාවය වැඩි වෙන්න ඕනේ කියලා. පස්වෙනි එක සංවේදීතාවය. සංවේදීතාවය වැඩි විය යුතුය. වැඩි විය යුතුය. ඒ කියන්නේ කුඩා උෂ්ණත්වයක් වුණත් අපිට මනින්න පුළුවන් ලොකු පරාසයක යා පෙන්වන්න ඕනේ පාඨාංකය. ඔන්න ඒ කාරණාවට කියන්න ඕනේ. අවස්ථා උපාදාසයක් වෙන බෑ. අඩු තාප ධාරිතාවය තියෙන උෂ්ණත්වය සමග වෙනස් වෙන ගුණයක් තියෙන්න ඕනේ. අවස්ථා විපර්යාසයක් වෙන බෑ. ද්‍රවවල තාපාංකය වැඩි වෙන්න ඕනේ. ද්‍රවාංකය අඩු මට්ටමක තියෙන්න ඕනේ. තාප සන්නායකතාවය ඉහළ වෙන්න ඕනේ. අඩු තාප ධාරිතාවයක් තියෙන්න ඕනේ. සංවේදීතාවය වැඩි මට්ටමක තියෙන්න ඕනේ. ඉතා කුඩා පරාසයකට ලොකු ඉතා කුඩා උෂ්ණත්වයකට ලොකු පරාසයක වෙනස පෙන්වන්න. හරිනේ.